පටන් ගනින්න. Hi guys. අපි පොඩු. කන්න වෙන්නේ කන්න. තා වීඩියෝස් තියනවා. ඇයි? කියන්නේ කිව්වා. හොරන්නේ. නෑනේ මම බලන් හිටියේ. Hi guys. Welcome back to our channel. මේක बाट අපේ වුණා. ඒක දැන් අපේ අක්කා නෑ අක්කා මේක අයින් වුණා. මොරවයි මෙතන අපිට කියන්න හැම කියන. මොරු රැවටෙන්න එපා ඔය. යාට මේ challenge එක කරන්න බෑ මොකද යාට සනීපයි. ඒයි බඩේ ප්‍රශ්නයක්. බඩ යනවා. බොරුවනේ. අද අපි කරන්නේ ramen testing challenge එක. bulldog carbonara flavor chicken ramen එක. පස්සේ තියෙනවා bulldog stew type hot chicken flavor ramen. hot chicken flavor ramen එක අර extra hot වෙනවා මේකනේ. ඔව් කියවන්න චටක් අමාරු. Spaghetti. Spaghetti කියලා. Triangle කියලා creamy bulgogi flavored pasta එකක්. Miso vegetable flavored cup noodles එකක්. hot chicken spicy එක. So අපි දැන් මේක හදලා කන්න යන්නේ. මෙතනට ගේන්න. ඔකට එක්ක කන්න. So අපි දැන් cup noodles ටික හැදුවා. මොකද මේ miso and spicy. මීසෝ. Miso. One minute try කරන්න. මේක කරමු. නෑ මේක කරමු. And spicy. मैं नॉर्मल सोना क्या है हमारे मैं कल हमारे नूडल्स से का चेस्ट what is it now what is it man what ලුණු රහක් क्या කියන්නේ. කියන්නේ අංකාර කැඩේ දින මේ රස සුප් කැට සුප් කැට. හරියටම සුප් කැඩේ නූඩල්ස් වගේ මට සෙට් මම එක මම අනිත් කන්න මම වොට් කරනකොට වොට් කරන්නේ බින්දයි බින්දුවක් කියන්නේ ලුණු රහ විතරයි නේ වෙන කිසිවක් කියන්නේ බින්දුයි පහක් හතරක් වගේ. දෙකට මහ පුළුවන් ඒත් අර මම එකයි ගන්න ස්පයිසි ලෙවල් එක. ස්පයිසි නැහැ බින්දුව. ස්පයිසි ගොඩක් ගන්න. සෝ නෝමල් එකෙන්ට කන්න පුළුවන් මේක. ස්පයිසි කන්න අවශ්‍ය නැත්නම් මේක කන්න පුළුවන්. දැන් තියනවා ස්පයිසි එක. ඔව්. ඔයා දැන්ටම සූදේ මම කැමතිම නැහැ. අන්න බෑ ගන්න මට බයයි අම්මේ. මේක අරකට නෑ. මට කිසි රහක් එන්නේ නැහැ මේකෙන්. ඒ කියන්නේ මට මේකෙන්නේ බෙල් පෙපර්. බෙල් පෙපර්. රෙඩ් පෙපර්. රෙඩ් පෙපර්. ඒක රහන්න ඊයා. මම වගේ නෑ ඒකත් මම බින්දුයි. මේකට නෑ නෑ මම අරකට මේක රෙඩා සෝ අරකට එකක් දීම මම බින්දුවක් දෙනවා. ස්පයිසි නෑ. අරකට වඩා හැබැයි චුට්ටක් එකක් වගේ තියෙනවා. මම කොල් පොඩ දානවා. මම ටිකන් ටිකන් ටික ටික. රෙඩ් කරන්නේ කොහොමද? ඒකට ස්පයිසි ලෙවල් එකක් දෙනවා. එකක් කියලා එකක්ම නෑ. එකයි භාගයක් වගේ දෙනවා. එකයි භාගයයි. ඒ කියන්නේ නූඩල්ස් එක 3. يعني කන්නම බැරිද කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නම් බැරිද? මම රෙකමන්ඩ් කරනවා. කමෙන්ට් කරන්න නැහැ. ඒ සෝ දැන් අපිට තියෙනවා ටැන්ගල් ක්‍රීමි මොකද්ද? බුල්ගෝගි. මුල්ගෝගි. මෙන්න පාස්තා සින්නෝයක් පාස්තා. ස්ටෙප් 3. අම්මා රෝලි. අනිත් පැත්ත. ඕ ඒක බ්ලැක් කනේ. කළා රත් කළා ගත්තා. Okay. Just ඒක හරි. එසේද? ඒක හරි. ඒක එන්නේ සම්යන් කාබෝනා රාමෙන් එකේ දෙන්නේ. ඒකේ ස්පයිසි එක නැතුව ක්‍රීම් ෆ්ලේවර් එක ඒක එන්නේ. oh I'm not certain. මේ අර මට මොනවද මන්නේ. මම ආසයි. මේක ස්පයිස් ලෙවල් එක මම රේට් කරනවා එකයි. බින්දයි.
ස්පයිසි නෑ ඇත්තටම නෑ. ආව ඒක තමයි ස්පයිසි. හැබැයි මම එකක් දෙනවා. චුට්ටක් පැනලා. පැනලා ස්මෙල් එක කොහමද? ස්මෙල් එකක් එන්නේ නෑ. එනවා මොනවායි? එන්න නිකන් මේ අරගේ වගේ බොඩක් එකේ සෝස් එකේ සෝල එන්නේ. ඒ සෝස් එක සෝල තමයි එන්නේ. වෙන මොකද දෙන්න? නූඩල් එක? නූඩල් එක නිකන් නිකන් පාස්තා. පාස්තා වගේ. ස්පැගටි වගේ. 6.5 වගේ. මම හතරක් දෙනවා. Seriously? Yes. මේ කන්න එක ඉතින් ඒක සෙට් නෑ. දැන් තියන්නේ බුල්ඩක් එකට ආවා. මොකන්ද ස්ටිව් ටයිප් කිව්ව. පවුඩර්. මොකවලම චුට්ටක් බයි. මේ කන චුට්ට බය. චුට්ටක් බයි. ඉන්න පොරාන එක. So මේ කාලම නැති වුණා. අක්කගේ වැරද්ද. සුවඳ ඉතින් නහය දාලා. 1 2 3 පිච්චෙන්නේ නැද්ද බං? හරි. 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. අටක් වෙලා. Spicy level එක. දෙක අනිත් දෙක. නෑ වැඩි. මේක වෙජිටබල් රාප් යන මට. ආයෙ දෙනවා මුල් ගහ. නවල. අමුල් තියන පොඩ්ඩක් දාගන්න. මට මේ ටේස්ට් එක කියන්න දෙන්න. කියන්නේ නිකන් ගුල්ඩස් සෝස් එකට ලයිම් චුට්ටක් දාලා ආගේ නබුල් ගතියක් තියෙනවා. කිම්චි වෙන්න තියන්නේ. කිම්චි වෙන ස්ටිව්. මම මේක කරනවා. මේකට දෙන්න පුළුවන් 7ක් වගේ මටත් දෙනවා. 7ක් වගේ 8ක් දෙනවා. ඔයා 7යි ඔයා 8යි. Okay. අනේ එතකොට හරියෝ. So, නම් බලන්නම ඉන්නේ. හරි ඉන්න වෙලා අපිට. දැන් තියන්නේ කර්බෝනාරා. මුදක් සේව. මේ හොලන්න මේක ගන්න. මොකද රස්කලි මික්ස් කරා. Oh මින්නු. අය. නෑ මේ හොලන්න නෑ. ඒ ප්‍රසාර අපිට කලින් සරයි මික්ස්යි. ඒක සරණ. ඒකයි. අපි හිතට සරන. මාත් වීඩියෝ ගොඩක් සරන වෙන්නේ සරන. ඒකයි. හැමදාම කන එක ඉන්නේ. අපිට ආසන එක මේක. නමයක් දෙනවා. දවනි. මාත් නම් යද්දන. එක නමයක් දෙන්න. ඊට වඩා වැඩි දෙන්නත් බෑ. අඩු දෙන්නත්. අඩුව දෙන්න. අපි එහෙනම් අනිත් එකට යමු. කාකයක්. බංචි නැහැ බංචි ගියා. මම ඉදලා ඉන්නේ. බොරු. ස්පගෙටි. චපගෙට්ටි. ස්පගෙටි වගේ චපගෙටි. ස්පගෙටි තුනක් තියෙනවා. ඉතින් මේක. ඔයිල් එකද? ඕ. වෙජිටබල් ඔයිල්. මම මේක මම හිතන්නේ ස්ටිව් කරලා හදන්නේ පෑන් එකේ. මේකත් අර වෙජිටබල් එක. කමන්නව කොනු හින්දා දාමු. ආබෙටියයි. මේකේ තියෙන්නේ කුඩු එක. අපි බලමු මේ පැකට් එකේ තියෙන මේ පාටටම ඒ දෙකේ. ඒ විදිහ කියලා. කළු. කළු පාටයි. පස්ත මන්ද බා. මොකක්ද කරේ? කුණු විච කරවත් නෑ බර. කැරපොතු රහයි. ඔය හොයන්නේ. පින්නේ ජගෝ. පෙන්න. අන් කුඩු එක දාලා ඔක්කොම හදාගත්ත පෙන්නන්න නැතුව. අමන්න. නෑ. මේක තිත්තයිද? මයිනස් එක. මයිනස් 0. මයිනස් 0. මයිනස් 0. නිකන් 0 නෙමෙයි මයිනස් 0. ඇසිඩ් එක දාලා ස්පයිසි එකක් ගන්න එපා. ගන්න එපා. බලන්නත් එපා. දැක්කත් දැක්කම යන්න. හරිද? Do not recommend. දුවනවා මේක. Do not recommend. එහෙනම් දැන් අන්තිම එක. අන්තිම එක ගොඩක් සාර එක. ටිකක් විතර. අපි කාලා තියෙන මොකද? මම කානද වෙල. ඒක ලාස්ට් එක. බලන්න. ඔයාලා Bon Appetit Your Majesty කියලා ඩ්‍රාමා එකක් බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක පට්ට රස්සනේ.
ඒක මෙතන ඇඳලා හරියද මේ මේගොල්ලෝ කනවානේ ඒක කාලා කට්ටිය හිනා ලොකු රියැක්ෂන් දෙනවා නිකන් යාළුවා අහස පාවෙනවා රියැක්ෂන් දෙන්නේ අපි දැන් යෝගි රේෂන් එක දෙන්නේ යන්නේ බහලා නැහැ මිලෝ and මොනවද මේ දෙන්නේ කන්නේ වයි කන්න අනේ නේ සර නැතයකෝ අරකට වඩා සරණ හැම අපි කලින් කෑවේ ඒක සරයි මීටර කරකවන්න එච්චර සරකුත් නෑ රහකුත් නෑ මට ඉන්න හැබැනද කෝයාල දෙනවකෝ රියක්ෂන් එක ඔන්න බැක් බැක් යන් අපේ ඇස් දෙක වහගෙන යන ගොල්ලෝ එහෙනම් වෙනම ලෝකෙකින් ආවේ පිටින් දැන් දෝනි කුරුල්ල පියා නෑ නෑ රාමන් ටග නෑ කුකුල්ල පියා එනවා 6.5 රහට රහට දෙනවා 6ක් වගේ ඉතර රහක් නෑ අපි කලින් කෑවක සරනවා ටික රහයි පහක් දෙනවා මොකද මම පහක් දෙන්නේ මට මම යාළුවෝ පුතේ කියන්න ආස නැහැ මේක කියන කල්පත කියන්නේ සෝ මම ආයෙත් පහක් දෙනවා මම හතක් කියන්නේ ගෑක් කොගෙම රහම එක අනේ කාල්බනාර ආසනයි රහම එක බුල්ඩක් එක අනිත් එක මේක මම මතක ස්ටිව් ටයිප් එක රතු පාට පැකට් එක රතු පාට පැකට් එක දෝනිට දෙවනියට කාර්බෝනාරා ෆස්ට් ස්ටිව් එක දෙවනියට කාර්බෝනාරා තුන්වෙනියට තුන්වෙනියට මේකද මොකද අනිත් ඒවා එකක්වත් සෙට් නෑ මට නෑ ඔව් තුන්වෙනියට මේක ඔය අනිත් ඔක්කොම ඊට පස්සේ පාස්ටා එක ඊට පස්සේ අද දෙක අන්තිම එක කප් නූඩල්ස් අන්තිම ඊට පස්සේ පස්සක ඊට කලින් කප් එකට කලින් චපගෙත්ති චපගෙත්තේ නෑ චපගත්තේ අන්තිම අරකටත් යට මම එඩින් එක කාර්බනාර ස්ටිව් එක පාස්ටා එක මේක හතනියට පස්සට චකබෙත්තිද මොකක්ද චපගෙත්ති චපගෙත්තේ මීසෝ නූඩල් කප් එකට දෙනවා 6 වෙනි එක අන්තිමට දෙන්නේ මීසෝගේ හාර හොට් එක ස්පයිසි එකට මට පාවෙන් මට අපේ වුණා එහෙනම් අපේ නූඩල්ස් රිවිව් ටෙස්ටිං vlog එක වීඩියෝ එක ඉවරයි මෙතනින් අදින් ඉවරයි ආය නෑ අය මාස ගානකට රාමෙන් අල්ලන්නෙත් නෑ එහෙනම් ඔයගොල්ලෝ මේකට කැමති නම් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න තව ඔයගොල්ලන්ට අපේ වීඩියෝස් ඕන නම් කමෙන්ට් එකක් දාන්න බලන්න අපි අයිඩස් බලලා පුළුවන් නම් ඒ ටික කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකට එක් වෙන්න එහෙනම් ආයෙ දවසේ හම්බෙමු bye